Yo guys, ඉතින් good morning. අද අපි යන්නේ පොඩි කන්දක් නගින්න. මේ official vlog එකක් නෙවෙයි. මෙච්චර කන්ද නගින අපි ඉතින් ගමේ කන්දර පොඩ්ඩක් නැගලා නැහැ නේ මෙච්චර කාලෙකට. ඔන්න අද ආවා අපේ චුට්ටේ ඉන්නවා. ඊට පස්සේ අපි කන්ද ඉන්නවා. ආයි කින්නවා මං පස්සේ වෙනනම් මොකද මේ පොඩි වැඩක් අපි එහෙනම් කන්ද නගිමු. ඊට ගිහින් වල් කැලයක් තියෙන ඉතින් ඔයාලට වල් කැලයක් පෙන්වන්න ඕනේ නැහැ නේ. හින්දා පිටියක් කුට්ට කියලා සෙට් වෙමු. බයි. යවංග බලන්න. ඔය ගයිස් ඉතින් පාරක් නෑ අපි පාරක් හදාගෙන යන්න තමයි දැන් මේ අවස්ථාවේදී. මොකද පාර තියෙන තැන අපිට විශ්සුනා. පාරකුත් තියෙනවද? ඈ? අනේ පඩියුමක් තියෙනවද නේද? එකෙක් ගියාට පස්සේ වරලා. රිවර්ස් එක ඔක්කොම. බාට දාගෙන කඳු නැගියමු. ගියා පාර. අවුලන්නේ සිරප්පු දෙක කරේ තියන් තවෙන්නේ. යෝ ගයිස් අපි ඉතින් උඩට ආවා. මේ හැබැයි දා වීඩියෝ එක තියෙනවා ඔයාලට පෙන්නන්න. මම්මුලා වෙන්න වෙලා ඉන්නේ. මම්මුලා වෙලා ඉන්නේ ගයිස් පාරක් හදාගෙන ආවේ. දැන් ඔයාලට අපි පෙන්නන්න. අපි දැන් මෙන්න මේ කැලේ දිගේ මෙහෙම කෙලින් කන්දේ නැග්ගේ. දැන් අපිට බඩ ගාගෙන යන්න වෙන එකක් තියෙන්නේ. කකුල් දෙකෙන් යන්න එන්නේ නැහැ බල්ලට. කකුල් තුනෙන් තමයි යන්න එන්නේ ගයිස්. අට යුවේ තියෙන්නේ. කේස් එකක් නැතුව ගිටාර් එක්ක තරන් ආවා. ජීවිතේ විදිලා ගන්න මේකට තමයි නේද? ආන්න දැන් තමයි වීල් එක දැක්කේ බං. තියෙනවද? අන්න එකේ පේන්නේ මේ උඩ වෙලා අර උඩ වෙලා ඊට පස්සේ උඹ කියන දේ තමයි ඩායර පවංගු තියෙන්නේ. අර පැත්ත දියතලාවනේ. කන්දට එහා පැත්ත කන්දට එහා පැත්ත කන්ද තමයි උඹලා එකනේ. අර පද තුනක් තියෙන්නේ. මුදුන් තුන. අරනේ අර වගාව කරා අම්බේවල පැත්තනේ ඔය. නෑ ඔය හේවන පුර බා. ඔව් අම්බේවලට ළඟයි. අම්බේවල කියන්නේ අර බෝගාගමුරු පැත්තෙන් අන්න හරි බෝගාගමුරු පැත්තෙන්. යෝ ගයිස් ඉතින් අපි මේ කන්ද මුදුනටම ඇවිල්ලා ඉන්නේ. සින්දුවක් කියව පොඩි ආතල්ලයක් ගත්තා. ඒ ටිකත් මම මෙතන දාලා තියන්නම්. ඔයාලට පෙන්වන්න බැරි වුණා. ඉනි ජනි අපිත් එක්ක ආව අනිත්සා ගියා.
මාර view එකක් තියෙන්නේ guys. ඉතින් අපේ ගම තමයි මේක. ගමේ මෙච්චර ලස්සන තැන් තියනවා කියලා ඉතින් කවුද දන්නේ නේද? ඉවංගෙඩිගල ගියා, නාරංගල ගියා, ඇල්ලරොක් ගියා. ඒ ගෙදර එහා පැත්තේ කිලෝමීටර් 2ක් දුර තියෙන තැන මේ කන්දට ආවේ නෑ. ඕනේ. හරියටම ලොකේෂන් එක කියන්න අමාරුයි. මම මැප් එකේ තියෙන්නේ වැතලාව කන්ද කියලා තමයි තියෙන්නේ. ඇත්ත කියපන් බා. දන්නවා කියන්න. ආරම වීව් එකක් තියෙන්නේ. එතන ටවර් එකක් තියෙනවා. මේ පැත්තේ පොඩි පොඩි කඳු හැමතැනම. මෙතන කන්දයි, මෙතන කන්දයි, මෙතන කන්දයි. මේරි පාන්දරට ආවම ඉතින් වලාකුළු පිරීලා මාර වීව් එකක් තියෙන්නේ. අට්ටම ලස්සනයි. ඉතින් ගත්තම වරෙන් කොහොම ඉතරක් ඉතින් බණ්ඩාරවෙල ටවුන් එක. මේ පැත්තට යද්දි වැලිමඩ පාර දෙන්න ඔතන ඉඳන් අර හරිය තියෙනවා උඩාරාව. අර පැත්තට පේන්නේ ඔය නරියා කන්ද ෆොක්ස් හිල් මේ සයිඩ් එක තමයි අර පැත්තේ තියෙන්නේ. නෑ ඕකෙන් ගහමු. හරි guys ඉතින් මේ අපි දැන් මේ ලොකේෂන් එකේ හිටියකොත් පැය දෙක තුනක් හිටියා. දැන් අපි නාන්න යන්නත් ප්ලෑන් එකක් තියෙනවා. කොහොමද මේ ලොකේෂන් එකේ අපි බෑ ගන්නත් ඕනේ, පාරක් හදා ගන්නත් ඕනේ. ඈ මේ අපි බලමු පල්ලෙහාට ගිහිල්ලා වෙන කොහෙද ගියොත් එහෙනම් මම ෆයින්ඩ් එකෙන් අම්මලා සිරි වෙන්න මේකක් එන්නේ. ඒ කියන්නේ පහලට ගියොත් පහලට යනවම පහලට ගිහලා වෙන තැනකටත් ගියොත් ඒ ලොකේෂන් එකේදී හම්බෙමු. එහෙම නැත්නම් මේක එන්න එක මම ගෙදරදී හරි දාන්නම්. නම් බයි. මේ අපි දැන් කොහොමද වහින්න බලන්න ප්ලෑන් එකක් තියෙනවද? මෙතනින් පල්ලෙහාට බහගන්න. අපිට නම් ප්ලෑන් එකක් තියෙනවා. උඹ බස්සන විදිය තමයි අපිට ප්ලෑන් එකක් නැත්තේ. කොහොමද කියලා. පෙරප්පතෙක් ගමු ගයිස් අතට. ඔබ මචං සයන් හැකියාවෙන් බහින්න ඕනි. මේ මචං කඳු පයින් නැතු බෑනේ. මේ පරිස්සමෙන් ගලක් රෝල් වෙන්න යන්නේ. දේවදත්ත අයියා. අයියා. හරි හරි. ඒ බයින්ද බෑ යකෝ. පෙරපන්. කොහෙද දුවන්නේ? ඇමරිකන් ෆුඩ් දාගෙන. ඈ අरे चंदी गया चंदी पहले वीडियो 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 ऑन कर ला दिए अन्नरु अरु रोल ले मैं रोल ले दिखे रोल ले हम दे तुम तेरा रोल ले लास्ट दिन बावी ओ अलग कंट्री में वरला ऐसे फोटो गहलो फुल्लो කියන්නේ ආතල් මචං මේ පැත්තරියම් නරන තුන් ගාතල් එක් ගන්න
මේ අපි කැලේ වේදෙන ගිටාර් ගහන ආකාරය. මේ ෆොටෝ ගහන ආකාරය. ශ්‍රේෂ්ඨ ෆොටෝ ශිල්පී මිස්ටර් විද්වත්. ඔව් අතපය ගන්න. අඩු මේ ලීනවා බං කකුලේ. මොකද හිතෙන්නේ බඩ වේල්ලා තියෙන්නේ උඹලා ආයේ උඩට එනවා නම් කියපන් අපි නතර වෙලා ඉන්න. හයි ගයිස් ඉතින් අපි කොහොමද කන්දෙන් පල්ලෙහාට බැහැගත්ත හිමීරීමේට. ඉතින් කොහොමද පල්ලෙහාට එද්දි මගේ ෆෝන් එකත් ඕෆ් වුණා. ඉතින් ඒ හින්දා එතනින් එහාට රෙකෝඩ් කරගන්න බැරි වුණා. මේක අපි ප්ලෑන් කරලා කරපු vlog එකක් නෙමෙයි. අර ඉක්මනට යාළුවෝ ටිකක් ආවට පස්සේ නිකන් ළඟ තියෙන කන්දකට නැගලා හිම ගත්ත vlog එකක්. ඉතින් ඉදිරියේදී මීට වඩා හොඳ කැමිල් vlog එකක් ප්ලෑන් කරලා ගේන්න බලාපොරොත්තු වෙනවා. ඒ අනිවාර්යෙන් channel එක subscribe කරන්න, bell icon එකට පයින් එක ගාලා තියාගන්න. bye. හුස්මක් වගේ ඔයා මගේ